ලේස ලෙවලය භාවිතා කර මට්ටම් රේඛාව සලකුණු කිරීම. ටයිල් ඇතිරීමට පෙර ආරක්ෂිත පියවර අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්. එහිදී ඔබ කන්ස්ට්‍රක්ෂන් බූට්ස්, සේෆ්ටි හෙල්මට්, සේෆ්ටි ග්ලව්ස් වලින් සමන්විත සේෆ්ටි කිට් එකක් පැළඳීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි. දැන් මට්ටම් රේඛාව ලකුණු කිරීමට පෙර ඒ අදාළ ස්ථානය පිරිසිදු කළ යුතු වනවා. පළමුව ඉදිකර ඇති බිත්තියක කුළුණක හෝ ඕනෑම ස්තරයක් නිශ්චිත කරගත් උසක් සලකුණු කර ගැනීම සිදු කළ යුතුයි. දැන් ලේසර් උපකරණය මිනුම් ලබා ගැනීම සඳහා සූදානම් කරගන්න. ඒ සඳහා ට්‍රයිපෝඩ් එකක් භාවිතා කළ හැකි. හිදී ලේසර් උපකරණය ක්‍රියාත්මක කර තිබිය යුතුයි. ඔබේ අවශ්‍යතාවය අනුව තිරස් සහ සිරස් ආකාරයට මට්ටම් රේඛා ලකුණු කළ හැකි. ලේස ලෙවලය සේරු මාරු කරමින් අවශ්‍ය උස මට්ටම දැන් ලබා ගන්න. ඔබ මිනුම් පටියක් භාවිතයෙන් උස මට්ටමේ නිවැරදි බව තහවුරු කරගන්න. එමෙන්ම පැන්සලා ඩයි නූලක් භාවිතයෙන් ලබාගත් රේඛාව සලකුණු කිරීමද වැදගත්. සියල්ල අවසානයේ ස්ප්‍රිතු ලෙවලය භාවිතයෙන් මට්ටම් රේඛාව නිවැරදි බව තවදුරටත් තහවුරු කරගත හැකියි. මේ ලේස ලෙවලය මගින් නිවැරදිව සහ පහසුවෙන් හරි කෙරින් වූ රේඛා තිරස්සොමෙන්ම සිරස්සොද ලබාගත හැකිවීම එහි ඇති මූලිකම වාසියයි. මට්ටම් රේඛාව සලකුණු කරගත් උපකරණ පවිත්‍ර කර අදාළ ස්ථානයේ ගබඩා කරන්නට කටයුතු කරන්න.